අයිබෝන් කිලිබිලි ගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඕගලන්ට අරන් ආවේ 1586 A කියන Bluetooth speaker එක. ඉතින් මේ speaker එක ඇත්තටම හොඳයිද? sound quality එක හොඳයිද? buy කරන්න worth කියලා අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට honest review එකක් දෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. හරි. එහෙනම් දැන් අපි කතා කරමු මේ BD speaker එකේ design එක ගැන. ඉතින් මේ විදිහට තමයි cam එකට වෙන්නේ. ඉතින් මේ විදිහට red green blue විදිහට light පත්තු වෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මේක ඩිසයින් එක ගැන කතා කරොත් එහෙම ඇත්තටම මේක අන්න එකකින් එල්ලන් ගන්න පුළුවන්. මේකේ නම ගහලා තියෙනවා KTX 1586A කියලා. වෙන ඇති මේකේ box එක ගැන කතා කරොත් අපි මේක ගහලා තියෙනවා wireless speaker කියලා. තව ගොඩක් කරුණු තියෙනවා. මේකේ specification එක තියෙනවා. wireless transmission range up to 10 meter. මේක 10 meter දක්වා Bluetooth connect කරන්න පුළුවන් කියලා තියෙනවා. Speaker drive size, output power volt 5ක් කියලා කියනවා. ඉතින් තා කරුණු ගොඩක් තියෙනවා. ඉතින් මේකෙත් එනවා පාට වර්ග 4ක් විතර. red එනවා, blue එනවා, black එනවා. ඉතින් දැන් අපි කතා කරමු මේ Bluetooth speaker එකේ තියෙන buttons and features ගැන. ඉතින් මේ Bluetooth speaker එකේ මේ වගේ charge කරන්න මෙතන තියෙනවා. මේක මේ type C නෙමෙයි, මේක normal charge එන්නේ. මෙතන තියෙනවා charge කරන එක. මෙතන තියෙනවා pen drive එකක් ගහන්න පුළුවන්. මෙතන USB port එකක් තියෙනවා. ඉතින් මෙතන memory card එක දාන්න පුළුවන්. මෙතන පොඩි තීරුවක් තියෙනවා. ඉතින් මෙතනින් තමයි මේ Bluetooth speaker එක on off කරන්නේ. ඉතින් අපි මේ ඉස්සරහා display එක පැත්තට ගියොත් එහෙම අපිට මේ KTX 1586 කියලා ගහලා තියෙන තැන උඩින් ඒ කියන්නේ මෙන්න මෙතනින් එන්නේ අපි අහන සින්දුව ඊළඟ සින්දුවට skip කරන එක. ඒ කියන්නේ ඊළඟ සින්දුවට. ඉතින් අපිට මෙන්න මේ බටන් එකෙන් වෙන්නේ. ඒ කියන්නේ මේකට අනිත් පැත්තේ තියෙන බටන් එකෙන් වෙන්නේ අපි දැන් බලලා අහන සින්දුවට කලින් සින්දුවට skip කරන එක. ඉතින් ඊට පස්සේ තියෙනවා chart features ගොඩක්. ඉතින් මෙන්න මෙතන තියෙන්නේ FM රේඩියෝ එක. මේ වගේම ඒ ටික තමයි අපිට මේ buttons වල කොටසට. එහෙනම් අපි දැන් යන් sound එක test කරන කොටසට. සිරි දෙන්නේ ලෝටම එළිය දෙන්නේ මොකක්ද? ඉතින් අපි දැන් කතා කරමු battery and charging ගැන. ඉතින් මේක ඇත්තටම hours 2ක් charge කරොත් ඔයාලට hours 3.5ක් විතර use කරන්න පුළුවන්. ඒකත් high volume දාලා. ඉතින් මේක ඇත්තටම ඔයා සාමාන්‍ය පැයක් වගේ charge කරොත් අනිවාර්යෙන් මේක charge කරන්න ඕනේ. ඉතින් මේක පැයක් වගේ ඔයාලට charge කරොත් පැය 2ක විතර use කරන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට කතා කරමු මේකේ තියෙන processor ගැන. ඒ කියන්නේ හොඳ දේවල්. ඉතින් මේක portable and lightweight එකක් තියෙනවා. ඔයාලට දැනුත් වෙනවා ඇති මේකේ lightweight එක. ඇති. ඊට පස්සේ Bluetooth easy connect. Bluetooth easy connect කියන්නේ ඔයා phone එක on කරලා Bluetooth button එක එබුවා විතරයි තප්පරයකටත් වඩා අඩු කාලයකින් මේක Bluetooth connect වෙනවා. අනිත් එක තමයි Bluetooth connect වෙන දුර ප්‍රමාණය. ඉතින් මේකේ පෙට්ටිය සදාන් කරලා තියෙනවා මේක මීටර් 10ක් Bluetooth connect කරන්න පුළුවන් කියලා. මීටර් 10ක දුර ඉඳන් ඒත් මේක මීටර් 15ක් 16ක් වගේ දුර ඉඳන් Bluetooth connect කරන්න පුළුවන්. මොකද මම මේ Bluetooth speaker එක අවුරුද්දක් විතරම use කරා. ඉතින් අපිට ඊළඟට කියන්න පුළුවන් මේක budget friendly කියලා. ඉතින් මේක ඇත්තටම වෙල්ද පොලෙන් ගන්නකොට උනේ 1475 මම සේල් කඩේකින් ගත්තේ. ඉතින් මේ ගානට ඇත්තටම budget friendly. මොකද මේ වගේ එකක් සාලේ දැම්මොත් මේ ගෙදර හොඳට දෝංකාරේ හොඳට මේ sound එක දීලා මට මේකේ ඇත්ත sound එක මේ phone එකේ පෙන්වන්න බෑ. මොකද මගේ mic එකක් නැති හින්දා ඒ වුණාට මේකෙන් පුළුවන් එහා ගෙදරටත් ඇහෙන තරමට මේ පොඩ්ඩන්ගේ වැඩක් ගන්න. final opinion. ඉතින් final opinion එක විදියට 1586 ඒ කියන්නේ මේ Bluetooth speaker එක බජට් එකට ගැලපෙන ස්පීකර් එකක් කියලා මට වගකීමක් ඇතිව කියන්න පුළුවන්. ඉතින් home use වගේම පොඩි party වලට වගේම travel කරන්න මේ පොඩ්ඩක් හරියට උදව් කරනවා. ඉතින් බජට් එකට ගැලපෙන සුපිරි පොඩ්ඩෙක් නම් KTX 1586A කියන මේ Bluetooth පොඩ්ඩක් තමයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකේ මොනවාම හරි ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට like එකක් දාන්න.
අනිවාර්යෙන් මාව subscribe කරලා තියාගන්න. මගේ ඊළඟ වීඩියෝ ගැන මොන හරි බලන්න ඕන නම් අනිවාර්යෙන් මගේ පහලින් තියෙන bell icon එක press කරන්න. ඉතින් ඔයගලන්ට ඊළඟ review එක ගැනවත් ඔයගලන්ට මේ BT speaker එක ගැනවත් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් comment කරන්න. එහෙනම් ඊළඟ review එකෙන් හමු වෙන බලාපොරොත්තු වෙමින් මම අදට ඔබෙන් සමු ගන්නවා. මම අකෙන් ෆුඩ් ලංකා YouTube channel එකේ